IELTS lecturer in all languages teaching category goes out to Dr. Wazir M. Latif at the Iconic Awards 2024. Let's put our hands together, ladies and gentlemen. The best IELTS lecturer in all languages, Dr. Wazir M. Latif. Receiving the next award, it will be the Best English Academy in Sri Lanka, Cambridge English Academy. Inviting you to receive the award on stage. Congratulations, Dr. Wazir M. Latif. සුබ දවසක් කියලා පිළිගන්නවා ඒෂියා ටීවී නරඹන ඔබ සියලු දෙනාම. ඉතින් අද බොහෝ දෙනෙක් ආසාවෙන් කැමැත්තෙන් සිටින දෙයක් තමයි විදේශගත වෙන්න. ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, UK වැනි රටවල් වලට යන්න ගොඩක් දෙනෙක් හරිම කැමැත්තෙන් ඉන්නවා. නමුත් මේකට පුංචි බාධාවක් තියෙනවා. IELTS. ඉතින් මේ IELTS කියන දේ අපි හිතන තරම් අමාරු දෙයක්ද? ඒක අපි හිතන තරම් බැරෑරුම් දෙයක්ද? මේ සම්බන්ධව අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නවා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක වගේම IELTS ආචාර්ය වසීර් ලතීෆ් මහතා. ආයිබෝවන් උපදේශකතුමනි. ආයිබෝවන්. මොකද්ද මේ IELTS කියන්නේ? IELTS කියලා කියන්නේ International English Language Testing System. මේක භාෂාවේ ප්‍රවීණතාවයේ මනින එක ඉංග්‍රීසි විභාගයක්. උගත් දෙනෙක් මේ විභාගයට බිය වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ට එක පොඩි බීතිකාවක් ඇති කරලා තිනවා. උගත් දුරට මේ විභාගය කරගන්න අමාරුයි. මේක ලේසි නෑ. මේක ඉංග්‍රීසි හොඳට දැනගන්න ඕනේ. නෑ මේක ඇත්තට කියනවනම් මේක ඉංග්‍රීසි වලට වඩා ඔයාට IQ knowledge එක. ඒ කියන්නේ ඔයාට කාලයට අනුව උත්තර දෙන්න පුළුවන්ද කියන තත්ත්වය තමයි මෙතන තියෙන්නේ. IELTS ගත්තම IELTS එකේ වර්ග කීපයක් තියෙනවා. දැන් ඔබට අවශ්‍ය නම් විදේශගත වීමට පමණක් එහෙම නැත්නම් PR එක ඇප්ලයි කරනවා නම් IELTS ජෙනරල් කියලා එකක් තියෙනවා. ඒ ජෙනරල් එක ඇවිල්ලා ඇකඩමික් එකට වඩා පොඩ්ඩක් වෙනස්. ඒක ටිකක් පහසුයි. ඇකඩමික් කියලා තියෙනවා IELTS. ඒක ඔබ විදේශ අධ්‍යාපනය සඳහා යනවා නම් කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා UK එක්සත් රාජධානියට යනවා නම් IELTS UKVI කියලා තියෙනවා. මේ එක්සෑම් මොඩල්ස් තුනක් තියෙනවා. එතකොට මේකෙදි මුලින්ම තීරණය කරන්න ඕනේ විදේශගත වන කෙනා මම අධ්‍යාපනය සඳහා යනවාද විදේශ රැකියාවක් සඳහා යනවාද නැත්නම් UK එකට යනවාද කියන එක. ඉතින් මේ IELTS විභාගය ගත්තම IELTS විභාගයේ කොටස් හතරක් තියෙනවා. listening, speaking, writing, reading කියලා. එතකොට මේකෙදි සාමාන්‍ය UKVI UK එකට යන විභාගෙදි සමහරట్లాට බෑන්ඩ් ස්කෝර් එකක් ඇටියට යන්නේ බෑන්ඩ් ස්කෝර් 5 point එකේ ඉඳන් ඉහළට. සාමාන්‍ය UK එක මේක හඳුන්වලා දීලා තියෙන නිසා ඒගොල්ලන්ගේ කන්ට්‍රි එකට යනවා නම් පොඩ්ඩක් බෑන්ඩ් ස්කෝර් එක අනිත් කන්ට්‍රි එක බලනකොට පොඩ්ඩක් අඩුවෙන් ඉඳන් තමයි පටන් ගන්නෙ. එතකොට ඊට අමතරව අපි ගත්තොත් කෙනෙක් යනවා අධ්‍යාපනයට. අධ්‍යාපනය යනවා නම් IELTS academics විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ රටට යනවා නම් 6.5 එකේ ඉඳන් ඉහළට යන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේකෙදි විභාගයක් වගේ මේක මේ අපි ගත්තොත් ඩිප්ලෝමා හරි ඩිග්‍රී හරි විභාගයක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ රිසල්ට් ෂීට් එකක් එන්නේ. ඒක වසර 2යි වළංගුභාවයේ තියෙන්නේ. වසර 2ක් ඇතුළත ඔයා විදේශගත වෙන්න ඕනේ. නැත්නම් මේ විභාගේ නැවත කරන්න වෙනවා. එතකොට මේකේ බෑන්ඩ් ස්කෝර් එක අපි ගත්තම මෙතන පාස් ෆේල් කියලා එකක් නැහැ. බෑන්ඩ් ස්කෝර් එක අනුව එයා කොච්චර හොඳ ඉංග්‍රීසි ස්පීකර් කෙනෙක්ද කොච්චර හොඳ ලිසනර් කෙනෙක්ද හොඳ රයිටර් කෙනෙක්ද කියලා දෙන්නේ බෑන්ඩ් ස්කෝර් එක අනුව. ඒ බෑන්ඩ් ස්කෝර් එක තමයි මයිග්‍රේට් කරන ප්‍රෝග්‍රෑම් එක අනුව වෙනස් වෙනවා. එතකොට අපි ගත්තොත් IELTS විභාගය ඇවිල්ලා ඒ කොටස් 4 පැය 2කුත් මිනිත්තු 45ක කාලයක් ගත වෙනවා ඉවර වෙන්න. උගත් දුරට අපි ස්පීකින් පාර්ට් එක ගත්තොත් ස්පීකින් පාර්ට් එක වෙනත් දවසක තමයි උගත් දුරට තියෙන්නේ. එහෙම නැත්නම් මේ දවසේම සමහරක් අය පාසෝතක මේ කාලෙ වෙන් කරන ස්පීකින් පාර්ට් එක මිනිත්තු 15ක් වෙනවා. ලිසනින් එක මිනිත්තු 30ක් වෙනවා. රීඩින් එක පැයයි රයිටින් එක පැයයි. එතකොට මුළු විභාගෙටම ගත වෙනවා පැය දෙකකුත් මිනිත්තු 45ක්. සාමාන්‍යයෙන් මේ විභාගයට ප්‍රෙපරේෂන් කෝස් එක කරනවා නම් කෙනෙක්ට පැය 30ක කාලයක් තමයි කියන්නේ අපිට ක්ලාස් එක කරන්න කියලා. නමුත් අපි පැය 30ට ලඝු වෙන්නේ නැහැ. මොකද අපිට කියන්න බෑ හැමෝගෙම ඉංග්‍රීසි දැනුම එකම මට්ටමක තියෙනවා කියලා. ඉතින් ඉංග්‍රීසි මගේ ක්ලාස් එකේදී මම උගත් දුරට කරන්නේ එයාගේ ඉංග්‍රීසි මට්ටම බලනවා. ඉතින් මට පොඩි මේ අවස්ථාවක් තියෙනවා වැඩිපුර මනෝවිද්‍යා උපදේශකවරයෙක් නිසා මම එයාගේ මනස පොඩ්ඩක් ඒ ගැන අවබෝධ කරලා ඉංග්‍රීසි අධ්‍යාපනයේ තියෙන බිය කරුණු ටික ඉවත් කරලා එයාව ඒ පාඨමාලාවට යොමු කරනවා. හොඳයි ආචාර්යතුමනි. එතකොට මේ IELTS කියන දේ මේ කියන තරම් අමාරු දෙයක්ද? නෑ.
IELTS කියන දේ එච්චර කියන තරම් අමාරු දෙයක් නෑ. මූලිකව මෙතන වෙලා තියෙන්නේ අර මම මුලින් කිව්වා වගේ ඉංග්‍රීසි භාෂාවට දක්වන බිය. ඒක අමාරු වෙයිද කියන ගතිය. එතකොට IELTS එක අපි ලිසනින් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් හෝටලයක කාමරයක විස්තර කියනවා. ඒ වෙනත්නම් ඒ ඔයා ගත්තොත් ඒ ලිසනින් එකේදී හැම කොටසක්ම පුරවලා තිනවා. පොඩි ස්තනක් තියෙනවා. අපි ස්තනට අවශ්‍ය කරන දේ තමයි සම්පූර්ණ කරන්න ඕනේ. සමහරකට නමක් කිව්වොත් නමේ ස්පෙලිං එක කියනවා. විලියම් කියලා කිව්වම WILL එක කියනකොට අපි කියන වේගෙන් ලියන්නේ. සමහරකට විලියම් not William that is Smith කියලා. එතකොට මෙතනදී වෙන්නේ අපේ මයින්ඩ් එක අපේ මනස ටක් ගාලා ඒගොල්ලන් බලනවා අපි මේක හරියට අවබෝධ කරාද කියන තත්ත්වය. එතකොට IELTS එකේ ලිසනින් එකේ එක ක්වෙස්චන් එකක් මිස් වුණොත් අපි කල්පනා කරන්න යනකයි. මොකද ඒ ටේප් එක දිගටම යනවා. ප්‍රශ්න 40ක් තියෙනවා. ඒක දිගටම යන නිසා ඒක කල්පනා කරගෙන හිතනකොට ඉතුරු ටික එම්මම යනවා. ඉතින් ඒ නිසා IELTS එක කොටස් 4කට වෙන් කරනවා. ඒ කොටස් 4 අපි ඇවිල්ලා කාලය කල්පනාකරණය කරලා උත්තර දෙන එක තමයි තියෙන්නේ. අනිත් දේ තමයි IELTS ගැන කියන්නේ ඇකඩමික් පාර්ට් එකේදී එසේ එකක් එනවා. ඒකම චාර්ට් එකක් දෙනවා. ඒ චාර්ට් එක අපි සමරයි සාරාංශගත කරන්න ඕනේ. එතකොට ජෙනරල් එකේදී කරන්නේ චාර්ට් එක වෙනුවට ලියුමක් දෙනවා. වචන 150ක ලියුමක් අපි ලියන්න ඕනේ. ඉතින් බොහෝ දුරට බිගිනින් එක මිඩල් ස්ටේජ් එක කන්ක්ලූෂන් එක ඒ ලියුම ඉවර කරන එක රචනාව කරත් ඒ කොටස් තුන තියෙනවා. ඒ කොටස් තුනට අනුව ලියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ලියුමක් ලියනකොට අපි ලිපිනේ සඳහන් කරනවා පුද්ගලයාගේ මේ දිනේ සඳහන් කරනවා පුද්ගලයාගේ මේ ඉතුරු විස්තර දානවා. නමුත් IELTS එකේ ලිපියක් ලියනකොට dear අපි කියමුකෝ dear රුචිකා කියලා තමයි ලිපිය ආරම්භ කරන්නේ. නම විතරයි සඳහන් කරන්නේ. අපි කියමුකෝ දැන් යාළුවෙක්ට ලියුමක් ලියනවා වගේ එකක් තියෙනකොට you are loving කියලා නම විතරක් දාන්න. නැත්නම් අපි රාජකාරී ලිපියක් ඒකෙදි ලියනකොට best regards කියලා දාලා එතනින් ඒක ඉවර කරනවා. මොකද ඒක සාම්ප්‍රදායික ක්‍රමයට වඩා වෙනස්. මොකද ඒගොල්ලන්ට එතන අවශ්‍ය වෙන්නේ ඔයාට ඉංග්‍රීසි තේරෙනවද කියන එක විතරයි. හොඳයි. අවසාන වශයෙන් මම අහන්න කැමතියි උපදේශකතුමනි මේ IELTS කියන විභාගය කොච්චර කල් තියෙනවද? මේක ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවද? ගොඩක්ම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අවසාන වශයෙන්. IELTS එකට කාලය යටියට තියෙන්නේ සාමාන්‍ය පැය 30ක කාලයක් තමයි පාඨමාලාව යන්නේ. නමුත් කෙනෙක්ට පුළුවන් IELTS self study එකක් හැටියට යන්න. තනියම තියෙනවා YouTube වල තියෙනවා videos. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේක ඉගෙන ගන්න එක්කන අවබෝධය ඇති කර ගන්න ඕනේ. එයා academic ද general ද නැත්නම් UKVI ද කරන්න කියලා. මොකද ඒ අවබෝධය තියලා තමයි ඒ videos එයා බලන්න ඕනේ. අනිත් දේ තමයි IELTS දැන් විභාගයේ කලින් manual ඒ කියන්නේ මේ manual exam හැටියට ගියා. දැන් යන්නේ online තමයි. ඒ කියන්නේ මේ online exam හැටියට තමයි යන්නේ. ඉතින් උගාත් දුරට online log වෙලා මේ තියෙන මේ classes වලට attend වෙලා එයා ඇවිල්ලා ඒ අනුව වැඩ ටික කරොත් අපි කියමුකෝ සාමාන්‍යයෙන් හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා කියලා. ඉතින් එයාට සමහරක් වෙලාවට බෝධුරට ගුරුවරයෙක් නැතුව වුණත් ඒක ඉගෙන ගන්න පුළුවන්. සමහරක් අය එම ඉගෙනගෙන යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. නමුත් අර ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය ඇති වෙන්නේ සාමාන්‍ය ටාගට් ක්වෙස්චන්ස්. මේක ඉලක්ක කරලා එන ප්‍රශ්න මොකක්ද? කොහොමද ටයිමින් එක අපි මැනේජ් කරගන්න ඕනේ? කොයි වගේ දේවල් වැලකිලා ඉන්න ඕනද? මොකද කොතනත් කවුරුත් හිතන්න නරකයි. මට අත්දැකීමක් මම කියන්නම්. මං ගාවට IELTS විභාගෙට වෛද්‍යවරයෙක් ආවා. එයා වෛද්‍යවරයෙක්. එයාට ඒක ප්‍රැක්ටිස් කරන්න පිටරට මේ ඒ කියන්නේ යුරෝප රටක අවශ්‍යතාවය තිබ්බ නිසා එයා IELTS විභාගයෙන් උගත් දුරට ගත්තේ. එයාට අවශ්‍ය කරන බෑන්ඩ් ස්කෝර් එකට වඩා points එකමාරක්. ඒ කියන්නේ එයාට තිබ්බේ 6 point. එයාට ඕනේ කරේ 7.5. එයා තව තැනක තමයි මම ආයතනය කියන්නේ. තව විශාල ලොකු ආයතනයක IELTS අධ්‍යයනය කරලා එයාට හැමතිස්සෙම එයා දෙපාරක් විතර විභාගෙට ෆේස් වුණා. එයාට 6 point එකට එයා ගන්න බැරි වුණා. ඉතින් එයා මං ගාවට ආවා මගේ විස්තර දැනගෙන. මගෙන් ඇහුවා මේ මට IELTS මම ඉංග්‍රීසි ප්‍රවීණත්වයෙන් වැඩි. මම වෛද්‍යවරයෙක්. මම මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක්කම මේක කරන්න ඉස්සෙල්ලා ලියලා දෙනවා. ඇයි මට බැරි මේක මේ ගානට වඩා යන්න කියලා. මං කිව්වා ලියපු උත්තර මට පොඩ්ඩක් පෙන්නන්න පේපර්ස් වල කොහොමද ලියන්නේ කියලා. මං දැක්ක දෙයක් තමයි එයාගේ ඔළුවේ තිබ්බේ එයා වෛද්‍යවරයෙක් කියන හැඟීම. අනිත් දේ එයා අර වෛද්‍යවරුන් අපි දන්නවා ඒගොල්ලන් ලියන ඒවා අපිට උනත් කියවන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වැල් අකුරු වගේ දිගට ලියනවා. ඉතින් මම කිව්වා ඔන්න මෙතන තමයි වැරද්ද තියෙන්නේ. ඔයා මොනවාටද ડોක්ටර් කෙනෙක් කියලා හිතලා මේකට උත්තර ලියන්නේ. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් හැටියට හිතන්න. ඔයා ලිහිල්ව ලියන්නේ. ලේසි ලියන්න. මොකද දැන් එක්සෑම් එක කෙනෙක් පේපර් එක බලනකොට එයාට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නොතේරෙන දෙයක් උඟාක් දැඩි උත්සාහයකින් ඒක කියවන්න. දැන් මම කිව්වා ඔයා ලියන ඒවා බලන්න උත්තර කාචයක් ගෙනලා තමයි බලන්න ඕනේ. මේක මේ අකුරු මොකද්ද? ඉතින් එක්සෑමිනේට 10 ගණන් පේපර්ස් එනවා. ඉතින් ඔයාගේ පේපර් එක තව පේපර් එකක් විතරයි. ඉතින් ඒක නිසා ඔයා සරලව ලියන්න. මේ අත්අකුරු වෙනස් කරන්න. මට ලොකු වේසක් දරන්න උන මාස 3ක කාලයක්.
එයා මුලින්ම පොඩක් එකඟ වුණේ නෑ. යකම වෛද්‍යවරයෙක් මම කියන්නේ මෙතන වෛද්‍යවරයෙක් කියන දේ අදාළවන්නේ. මෙතන වා ස්ටුඩන්ට් කෙනෙක් විතරයි. ඔයා මේ දෙයට එකඟ වෙනවා නම් විතරයි මට ඔයාට උගන්වන්න පුළුවන් කියලා. කොහොම හරි එයා පිළිගන්නේ එයාට යන්න ඕන නිසා එයා උගාක්ම සෑහෙන අමාරුවෙන් ඒ අර්ථකුරු ඔක්කොම ටික වෙනස් කරලා ඒ වගේම සරලව ලියලා එයාට පුළුවන් වුණා IELTS 7.5 අරන් එයාට ඇවිල්ලා මේ IELTS විභාගේ සමත් වෙන්න. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. උගාක් අය හිතන්නේ IELTS කිව්වම ගැඹුරු දේවල් නෑ. අපිට IELTS වලදී අවශ්‍ය වෙන්නේ තේරෙන විදියට සරලව ඒ තියෙන රචනාව හරි ඒ තියෙන උත්තරයි. සමහර වෙලාවට රීඩින් එකක් ගත්තොත් ඔක්කොම ටික පැරග්‍රාෆ් කියවන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ කියව ක්වෙස්චන් එක කිව්වා ආන්සර් එක මැච් කරා. ඒකට අපි කියනවා ස්කිමින් ඇන්ඩ් ස්කෑමින් කියලා. අපි කියමුකෝ අපි ඇවිල්ලා මුදල් ගැන කතා කරනවා කියලා. එතකොට ඩොලර් එක මේ තියෙන මේ ලෝගෝ එක තිබ්බා කියමු ඩොලර් සිම්බල් එක තිබ්බා කියමුකෝ. සිම්බල් එක ගෙනල්ලා අතන තියෙන ක්වෙස්චන් එකට මැච් කරන එක විතරයි තියෙන්නේ. සමහර වෙලාවට ABCD දාන්න තියෙනවා. සමහර ඒවා true false not given කියලා දාන්න තියෙනවා. ඉතින් IELTS හිතන තරම් අමාරුම නෑ. ඇත්තට කියනවනම් ඒ මෙතඩ් එක ඒ ක්‍රමවේදය අල්ලගත්තා නම් සියලු දිනාටම තමන්ගේ විදේශ යුරෝප රටවල යන විදේශ සීනේ සැබෑ කරන්න පුළුවන්. හොඳයි. IELTS සම්බන්ධව මනා දැනුමක් ඔබට ලැබෙන්නට ඇතැයි කියලා හිතනවා. ඉතින් ඔබටත් අමාරු IELTS පහසුවෙන් ඉගෙන ගන්න ඒ වගේම විදේශ රටකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මනා දැනුමක් ලබා ගන්න තිරේ දිස්සෙන අංකය ඔස්සේ ඔබටත් අපේ උපදේශකතුමා සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා. සීන සැබෑ කරගන්න ඔබේ ජීවිතේ දිනන්න. සුබ දවසක්.